බඩ අඩු කරන කට්ටියන්ට ටිප්ස් 5ක් ගෙනාවා සේව් කරලා තියාගන්න. තාමත් ඔයා බොඩි ෆැට් එක අඩු කරන්න පටන් ගත්තේ නැද්ද? පටන් ගත්තේ නැත්නම් ඒකට හේතුව පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. පළවෙනි එක තමයි ඔයාගේ මයින්ඩ්සෙට් එක. මොකද ඔයාට හොඳම කෝච් හිටියත් වැඩක් නැහැ. ඔයාට හොඳම ප්ලෑන් එක තිබ්බත් වැඩක් නැහැ. ඔයාට හරියන මයින්ඩ්සෙට් එක තිබ්බ නැත්නම් ඔයාට බෑ ඔයාගේ ගෝල් එකට යන්න. දෙවෙනි එක තමයි නියුට්‍රිෂන්. ඒතර නියුට්‍රිෂන් කිව්වම අපි කැලරීස් ගැන බලනවා. ඒතර කැලරීස් කිව්වම කැලරීස් වල තියෙන ක්වොලිටියක් අපි බලනවා. ඒතර ඔයාගේ මැක්‍රෝස් ටික ඔයා කවුන්ට් කරගන්නවා. ඔයාට හොඳ ප්‍රෝටීන් ඕන, ලීන් ප්‍රෝටීන්, ඒ වගේම කම්ප්ලෙක්ස් කාබ්ස්, ඒ වගේම හෙල්දි ෆැට්ස්. මේවා ඔයාගේ මීල්ස් වලට ඇඩ් කරගන්න. ඒක හෙල්පුල් වෙනවා ඕවරෝල් ඔයාගේ හෙල්ත් එකට. තුන්වෙනි එක තමයි බොඩි එක ඇක්ටිව් ඔයා තියාගන්න ඕන. මොකද හියුමන් රිසර්ච් වල පෙන්නලා තියෙනවා හියුමන් බොඩි එක හැදිලා තියෙන්නේ වාඩි වෙලා ඉන්න නෙමෙයි. හියුමන් බොඩි එක හැදිලා තියෙන්නේ ඇක්ටිව් වෙන්න. එතකොට ඔයාට පුළුවන් 10k ස්ටෙප්ස් ටිකක් කවර් කරන්න පුළුවන් දවසට. නැත්නම් ඔයාලා ඩාන්ස් කරන්න පුළුවන්, ඇරොබික් කරන්න පුළුවන්, සුම්බා කරන්න පුළුවන්, weight training කරන්න පුළුවන්, cycling කරන්න පුළුවන්. මේ ඕන දෙයක් ඔයාට කැමති දෙයක් ඔයාට කරන්න පුළුවන් බොඩි එක ඇක්ටිව් තියාගන්න. හතරවෙනි එක තමයි නින්ද. නින්ද ඔයාට වැදගත් වෙනවා. මොකද රිසර්ච් වලින් පෙන්නලා තියෙනවා ඔයාගේ ෆැට් එක ගොඩක්ම බර්න් වෙන්නේ ඔයා නින්දෙදී. එහෙනම් ඔයා හරි ස්ලීපින් සයිකල් එකට යන්න අඩුම තරමේ පැය 7ක්වත් ඔයා නිදා ගන්න ඕනේ. පස්වෙනි එක තමයි ඔයාගේ ප්‍රෝග්‍රස් එක ඔයා ට්‍රැක් කරන්න ඕන. ඔයා අරන් බලන්න ඕන සතියෙන් සතිය ඔයාගේ බොඩි පික්චර් අරන් බලන්න පුළුවන්. නැත්නම් ඔයාට ස්කේල් එකෙන් බලන්න පුළුවන්. නැත්නම් ඔයාට බොඩි මෙෂර්මන්ට්ස් වලින් බලන්න පුළුවන්. මේ විදිහට ඔයාගේ ප්‍රෝග්‍රස් එක ඔයා ට්‍රැක් කරගෙන ඒ වගේම ඔයාගේ ප්ලෑන්ස් අප්ඩේට් කරගෙන ඔයාට ඉස්සරහට යන්න පුළුවන්. එහෙම ගියොත් තමයි ඔයාට ඔයාගේ ගෝල් එකට යන්න පුළුවන්.